ශරීරයේ හුඟක් ලෙඩ රෝග වලට මුල සීනි කියලා ඔයාලා දැනටවත් දන්නවා. මේ වන විට සීනි බහුල ආහාර අපේ ශරීර සෞඛ්‍යයට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට වෙන ලොකුම හේතුව තමයි අපි නොදන්න නම් වලින් ආහාරයට ගන්න ආහාරවල සීනි සැඟවිලා තියෙන හින්දා. ඉතින් ඔයා ගන්න ආහාර වේලේ සැඟවිලා සීනි තියෙනවා. අද වීඩියෝෙන් අපි කතා කරමු මේ සැඟවිලා තියෙන සීනි කොහොමද අඳුනාගන්නේ කියලා. බොහෝ සකසන ලද ආහාරවල සීනි ඇත්තටම තිබුණත් සීනි කියන නමින්ම සඳහන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා කඩෙන් ගන්න ප්‍රොසෙස් ෆුඩ් වල ලේබල් එකක් තියෙනවා. ඉතින් මේ ලේබල් එකෙන් ඔයාට ඇත්තටම මේ ආහාරයේ සීනි තියෙනවද? ඇත්තටම මේකේ සැඟවිලා සීනි තියෙනවද කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්න මේ ආහාරයේ සැඟවිලා සීනි තියෙන්නේ කොයි විදිහද කියලා අපි බලමු. ඉතින් මේ ආහාර පැකට් එකේ ලේබල් එකක් තියෙනවා. මේ ලේබල් එකේ මේ ආහාරයේ තියෙන ද්‍රව්‍ය ගැන සඳහන් වෙලා තියෙනවා. මේ ද්‍රව්‍ය අතරේ තියෙන නම් ලැයිස්තුවේ අගට O S E වලින් මේ නම අවසන් වෙනවා නම් ඒවායේ අනිවාර්යයෙන්ම සීනි අඩංගුයි. OS වලින් අවසන් වන නම් තමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, මෝල්ටෝස්, ඩෙක්ස්ට්‍රෝස් සහ සුක්‍රෝස්. ඉතින් මේ නම් වල අවසානයේ OSE කියන අකුරු තුන සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් ලේබල් එක බැලුවා නම් මේ අකුරු තුනෙන් අවසන් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ආහාරයේ සීනි අඩංගුයි කියලා ඔයාට දැනගන්න පුළුවන්. ඔයා ගන්න ආහාරයේ සීනි සැඟවිලා තියෙනවා කියලා බලන්න දෙවෙනි ක්‍රමය තමයි පැණි වර්ග නැත්තම් සිරප් විදිහට සඳහන් වන නම්. මේ නම් තමයි හයි ෆ්‍රුක්ටෝස් කෝන් සිරප් නැත්නම් මේක HFCS කියලා කෙටි කරලා තියෙන්නත් පුළුවන්. රයිස් සිරප්, මෝල්ට් සිරප්, ගෝල්ඩන් සිරප් විදිහට සඳහන් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ නිෂ්පාදන අතරේ නිෂ්පාදකයා තවත් ක්‍රමයකට සීනි සංගවල ආහාරයට එකතු කරලා තියෙනවා. ඔයා බැලුවහම ඔයාට මේවා ස්වභාවිකයි කියලා පේනවා. හැබැයි මේ ස්වභාවික ලෙසින් පෙන්වන්න වලින් තියෙන්නේ මේ ආහාරයේ සැඟවුණු සීනි. ඉතින් ඔයාට ස්වභාවික ලෙසින් පේන්න පුළුවන් a gave nectar food juice concentrate honey molasses කියන නම් වලින් ඔයාට ස්වභාවික ලෙස පෙන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ක්‍රම තුනක් තියෙනවා. ඔයා ගන්න ආහාරයේ කෘත්‍රිම සීනි සංගවල තියෙනවද හොයලා බලන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔයාට මතක තියාගන්න. ඔයා ගන්න ආහාරයේ ලේබල් එකේ සුගර් කියන නම කලින්ම සඳහන් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ආහාරයේ වැඩිම ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන සීනි. ඉතින් ඔයාට මේ විදිහට සීනි අඳුර ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.